ලංකාවේ ජාතික වස්තුවක් ලෙසින් ඉමහත් ගෞරවාදරයට පත්ව සිටි නැදුන්ගමුවේ බෝසත් හස්තිරාජා සිහිපත් කරන්නටයි මේ සේයාරූ පොකුර පෙළගස්වන්නේ. නැදුන්ගමුවේ ඇත් රජු ලක්දරණේ පමණක් නොව දේශ දේශාන්තරයේද අපමණ චිරප්‍රසිද්ධයි. රාජා නම් වූ ඒ සද්දන්තයා එවකට ආසියාවේ සිටි උසම දළ ඇතාද වුණා. රාජා උපත ලැබුවේ ಭಾರತයේ මයිසූර් ප්‍රාන්තයේ ඉතා ධනවත් මහරජාවරයෙකුගේ ඇත්පන්තියේ. කිසියම් නිදන්ගත රෝගයකින් පෙළුණු මේ මහරජා සුවපත් වුණේ නීලම් මහර වෙදදුරුතුමාගේ බේත් හේතුවලින්. ඉතා සතුටටපත් මහරජා සිය ඇත්ගාලේ සිටි ඇත් පැටවුන් දෙදෙනෙකු නීලම් මහර වෙදදුරුතුමාට පරිත්‍යාග කළේ සිය කෘතවේදීත්වය පළ කරන්නටයි. කෙමෙන් ලොකු මහත් වූ ඇත් පැටවුන් දෙදෙනා බලාගන්නට අසීරු වුණ නිසා ඉන් එකෙකු හුණුපිටිය ගංගාරාමයට පූජා කළ අතර අනෙකා නැදුන්ගමුවේ ධර්ම විජය වෙද මහතාට බාර දුන්නා. පසුකාලීනව ගංගාරාමේ ඇත් පැටවා නවන් රාජා ලෙසිනුත් නැදුන්ගමුවේ ඇත් පැටවා රාජා ලෙසිනුත් නම් කෙරුණා. මේ වන විට ගංගාරාමේ නවම් රාජා මිය ගොස් නැදුන්ගමුවේ පී.ඩී.පී. ධර්ම විජය වෙද මහතාගේ අභාවයෙන් පසුව රාජාගේ ස්වාමීත්වයේ බහර වුණේ එතුමාගේ පුත් හර්ෂ ධර්ම විජය වෙද මහතාට. නැදුන්ගමුවේ ඇත්පන්තියේ කතාවත් 100 වසකට එහා සිට පැවතගෙන එන්නක්. නැදුන්ගමුවේ වෙදගෙදරට පළමු වරට අලියෙකු ගෙන එන්නේ 1917 දී. ඒ ධර්ම විජය පරපුරේ ලියුනිස් පෙරේරා මහතාගේ බාල සොයුරා ගොඩ ගෙදර පිරුවනේ මහානදම් පුරන්නට අපේක්ෂා කළෙන් ඒ කුලදරුවාට පෙරහැරින් යනු පිණිසයි. එතෙන් සිට අද වනතෙක්ම නැදුන්ගමු ධර්ම විජය පවුලේ අලියතුන් සිටිනවා. අක්කර 8ක පමණ වපසරයකින් යුත් නැදුන්ගමු භූමි භාගය එතෙක් මෙතෙක් අලියතුන් 100කට පමණ වාස භූමිය වී ඇතැයි පැවසෙනවා. නැදුන්ගමේ බෝසත් ඇත් රජිඳු 2005 වසරේදී මහනුවර සිරි දළදා පෙරහැරේ සධාතුක කරඬුව වඩම්මන්නට යෝජනා කෙරුණා. ඒත් ඇතුගේ උස වැඩිකම නිසා මංජුසාව තැන්පත් කරන්නට නොහැකි වීමෙන් ඒ උතුම් අවස්ථාව රාජාට අහිමි වුණා. ඒත් 2006 වසරේදී මංජුසාවේ හැඩය වෙනස් කොට තනවා සිරි දළදා සමිඳු සහිත සධාතුක කරඬුව වැඩවීම පින්වත් රාජා ඇතුට බාර කරනවා. එතෙන් සිට රාජා මිය යන තුරුම ඒ භාග්‍යවත් සත්කාර්ය නොපිරිහෙලා ඉටු කරනු ලැබුවා. රාජාට පින් තිබුණේ මහනුවර දළදා පෙරහැරට සහභාගී වීමට පමණක් නොවේ. දඹදෙණිය, බෙල්ලන්විල, වාද්දුව හා රත්නපුර සමන් දේවාලය ආදී පෙරහැරවලටද සහභාගී වීමට තරම් මේ ඇතු පුණ්‍යවන්ත වුණා. ඒ සෑම පෙරහැරකටම සහභාගී වන්නට රාජා යන්නේ පා ගමනින් වීම තවත් විශේෂත්වයක්. දින 5ක් පුරා පූර්ණ රාජ්‍ය ආරක්ෂාව සහිතව සහ 100,000 ගණන් ජනී ජනයාගේ අපමණ බුහුමන් මැද නුවර පෙරහැරට සහභාගී වීමට රාජා ගිය අයුරු අප කාටත් කිසිදාක අමතක නොවනු ඇති. මද කිපුණු සමයක වුවද පෙරහැර කටයුත්තකට ඉවසීමෙන් හා සංයමයෙන් සහභාගී වීමට තරම් රාජා බුද්ධිමත් වුණ බව රාජා පණමෙන් බලාගත් කොඩිතුවක්කු මාමා පැවසුවා. ඇතුන්ට හිසතෙල් ගෑමේ චාරිත්‍රය ආරම්භ කෙරුණේද රාජා හස්තියාගේ සහභාගීත්වයෙන් නැදුන්ගමුව වෙදගෙදරදී වීමත් අපට මතකයි. මේ පින්බර ඇත් රජු වෙනුවෙන් 2020 ජනවාරියේදී ජාතික වස්තුවක්සේ සලකා සමරු මුද්‍රයක්ද නිකුත් කරනු ලැබුවා. වසර 2022 මාර්තුවේදී ලක්වැසි ජනතාවද සකල ලෝකවාසී බෞද්ධයෝද කම්පාවට පත් කරමින් එවකට 68 වියේ පසු වූ බෝසත්
ඇත් රජිඳු සදහටම දැස් වසා ගත්තා. ජීවමාන බුදුන්සේ සැලකෙන සිරි දළදා සමිඳු සිය උරමත තබාගෙන බොහෝ වාරයක් අපමණ ගෞරවයෙන් පෙරහැර කළ මේ සද්දන්ත කුල බෝසත් ඇත් රජුට උතුම් නිවන් සුවත් වේවා.